හායි කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අපි ගිය සතියේ චිලව් ගියා. මට මුලින් ඉඳන්ම නම් වීඩියෝ කරන්න බැරි වුණා. මම එහෙ ගියාට පස්සේ ගත්ත පොඩි ක්ලිප් වගේ එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. මට මතක හිටින්න. මගේ බොයිෆ්‍රෙන්ඩ් තමයි චිලව් වල ඉන්නේ. අපි එහෙ ගියේ අප්පච්චි බලන්න. අප්පච්චි අසනීප වෙලා හිටියා. ඒ හින්දා අපි එයා බලන්න තමයි ගියේ. ඊළඟට අපි එහෙ ගිහිල්ලා වැව් බලන්න ගියා. මේ අර කුරුළු ඔබේ භූමිය එහෙම තියෙන පැත්ත. දිත්ත කුණාටු ආවට පස්සේ ඒවා ගොඩක් අලාබානි වෙලා වැව් කැඩිලා ගිහිල්ලා. ඒ හින්දා වතුර එහෙම නැහැ. නැත්තම් ගොඩක් ලස්සනයි මේ පැත්ත. මට හරියට මතක නෑ. ඒ වුණාට එල්ලංගා වැව් පද්ධතිය කියන්නේ මේ හරියට තමයි. කියන්නේ එකකට එකක් වැව් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. අර කුණාටුවත් එක්ක ඒ වැව් එකට එකක් සම්බන්ධ වෙලා තියෙන ඒවා කැඩිලා ගිහිල්ලා තමයි මේ වෙලා තියෙන්නේ. දැන් නම් එකකට එකක් සම්බන්ධත් නෑ. මේ පාරවල යන්න විදිහක් නෑ. නැත්තම් එකම පාරෙන් වැව් තුනම බලාගෙන යන්න පුළුවන් කිව්වා. වැවත් බලාගෙන අපි ඊළඟ මුතුපන්තියට ගියා. මේ මුතුපන්තියට යන පාර අපි ගොඩක් හවස් වෙනකල් හිටියොත් වහේ කියලා 3ට විතර ආවා. ඒ වෙලාවේ අවුව සැරයි හොඳටම. මේ මුතුපන්තියේ බීච් එක. ඒ වුණාට අපි හවස් වෙනකල් හිටියා. මේ වීඩියෝ එක ක්වොලිටි ඇති. මොකද මගේ ෆෝන් එකෙන් නෙවෙයි ගත්ත හින්දා ගොඩක් වීඩියෝ මමත් නෙවෙයි ගත්තේ. බොයිෆ්‍රෙන්ඩ් එයා අරන් දුන්නේ ඌව. කොහොම හරි අපි රැල්ල පෑගුවා. හවස් වෙනකල් හිටියා. ඉඳලා අපි ආපහු ගෙදර ගියා. මට වීඩියෝ ඔක්කොම නම් ගන්න බැරි වුණා මෙතනින් පස්සේ. ඊළඟට ආයි පහවදා අපි ගෙදර යන්න පිටත් වුණා. ඒකේ වීඩියෝලු ටිකක් මම ගත්තා. මේ පහවදා අපි ආපහු ගෙදර එන්න පිටත් වෙනකොට උදේ අපි මුන්නේශ්වරම් කෝවිලට ගියා. මම කෑගල්ලේ අපේ පැත්තට වඩා ඇත්තටම මේ වෙනස්. මේ කෝවිල් තියෙනවා, පල්ලි තියෙනවා, පන්සල් තියෙනවා, මිනිස්සු හැම එකටම යනවා. කොහොමද ඒක වෙනස් අත්දැකීමක්. ඊළඟ අපි පූජාව තියන්න ගියා. එතකොට එතන හිටපු කපු මහත්තයා වෙන්නදී මන් දන්නේ යාළුට කියන නම හරියටම. මට හඳුන් කුරු පෙට්ටියක් දීලා කොහොමද මට ඒක පූජා කරන්න කියලා කිව්වා. මම ඊට පස්සේ ඒ ටිකත් අරන් ගිහින් පූජා කරා. අපි පන්සල් යනවා වගේම දෙයන්නේ කෝවිල් යනවා කියන එකත් ඇත්තට මේක හරි අමුතු හැඟීමක්. එතන ගියාට පස්සේ දැනෙන්නේ ආස හිතෙනවා. අපේ පැත්තේ කට්ටියන්ට එහෙම අත්දැකීම් අඩුයි. කෝවිල් වලට, පල්ලි වලට ගොඩක් යන්න. අපි ගොඩක් කාලේ පන්සල් විතරයි යන්නේ. මෙහෙම ආවට පස්සේ ඒක ගැන දැක්කා. අපි ඊළඟට මුන්නේශ්වරම් කෝවිලට ගිහිල්ලා මාකට් එකට ගියා. ආපහු එනකොට මාළු වගේක් එහෙම ගන්න. ඒක නම් මම වීඩියෝ ගත්තේ නෑ. අපි ඊළඟට ආපහු එන්න පිටත් වුණා. එන මග අපි ආයේ අඟුලිමාල සෑය වඳින්න ගියා. හරිම ලස්සනයි එතනත්. අපි කොහොම හරි මෙතෙන්ට එනකොට දවල් 12 විතර වුණා. ඒතකොට හොඳටම රස්නේ පිච්චෙනවා කකුල් දෙකත් එක්ක. කොහොම හරි අපි මෙතන අඟුලිමාල සෑය වැඳලා අපි ආපහු එන්න පිටත් වුණා. අපිට බෝධියට යන්නත් බැරි වුණා. එතන මොකක් හරි ප්‍රතිසංස්කරණ වගේක් කරනවා. එන මග හොඳටම හයියෙන් වැස්සා තුණු ගැහුවා. අපි ටිකක් කියලා නතර කරගෙනත් හිටියා. පාර පේන්නේ නැතරමට මගින් වැස්සා. මෙතනින් එහාට නම් මට දිගටම වීඩියෝ ගන්න බැරි වුණා. ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න එහෙනම්. බයි.